අද මං හදන්නේ ගාෆීරුණත් සර්ප්‍රයිස් වෙලා යන්න පුළුවන් රස්සම රස ලසඤ්ඤ රෙසිපි එක. ලසඤ්ඤ කිව්ව ගමන් ඕනෙම කෙනෙක් ගලුවට එන්නේ ගාෆීර්නේ. ඇත්තටම ගාෆීර් නම් මේකට කැමති වෙයි. ඒ තරමටම රසයි. මේ තියෙන ලසඤ්ඤ ෂීට් එක. මෙන්න මේ ෂීට් එකෙන් තමයි ලසඤ්ඤ එක අද හදන්නේ. මේ ෂීට් එක අපිට පුළුවන් සුපර් මාකට් වලින් ගන්න රුපියල් 1000 ගණක් වගේ තමයි උනේ. ඒ වගේම තමයි හදන්නේ කොහොමද කියලා මේකේ පැක් එකේ පිටිපස්සේ සවිස්තරාත්මකව ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සඳහන් කරලා තියෙනවා. මම ඉස්සෙල්ලාම වාචනයකට ලුණු කුඩු ටිකක් දාලා උණු වතුර එකතු කරලා ලසඤ්ඤ ෂීට් එක චුට්ටක් උණු වතුරෙන් තඹ ගන්න හදන්නේ. හැබැයි මම මුළුක මෝඩකමක් කළා. ඒ තමයි මට පොල් තෙල් චුට්ටක් දාන්න අමතක වුණා. සාමාන්‍යයෙන් අපි නූඩල්ස් වගේ දෙයක් හැදුවා වුණත් අනිවාර්යෙන් දානවනේ පොල් තෙල් ටිකක්. එතකොට ඇලෙන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේ විදිහට දැම්මා. පොල් තෙල් දැම්මේ නැහැ. ඒකෙන් උනේ මේ ලසඤ්ඤ ෂීට් ටික ඔක්කොම ඇලුනා. කමක් නැහැ. ඒත් හදන්න පුළුවන්. ඉතින් ඒ ටික තැම්බෙන අතරේ මම දැන් හදන්නේ වයිට් සෝස් එක හදාගන්න. මේ වයිට් සෝස් එකෙන් තමයි ගොඩක්ම හොඳ චීස් රසක් එක්ක මේකේ හොඳ ක්‍රීමි ගතියක් එන්නේ. බටර් ටිකක් මේ වගේ දේ වුණාට පස්සේ මම ඒකට පාම් පිරි ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. බටර් සහ පාම් පිරි ටික හොඳට කලවම් වුණාට පස්සේ මම මේකට එකතු කරගත්ත කිරි. ඊට පස්සේ තියෙන්නේ මේ සේරම හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරනකොට ටිකක් වෙලා යනකොට මේ පාම් පිරි ටික දිය වෙලා අපිට හදාගන්න පුළුවන් වයිට් සෝස් එක. ඒකට අපි එකතු කරගන්න ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම තමයි වැඩියෙන් රසක් දැනෙන්න මම චීස් එකතු කරගත්තා. හැපි කව් චීස් වලින් කෑලි දෙකක් වගේම සාමාන්‍ය ස්වීට් චීස් වලින්, ඒ වගේම තමයි චීස් ස්ලයිස්, ඒ වගේ වලින් මම ටික එකතු කරගත්තා මේ වයිට් සෝස් එක ගොඩක් රසවත් කරගන්න. මම වයිට් සෝස් එක හදාගත්තේ ටිකක් උකුවට. එතකොට තමයි හොඳ ක්‍රීමි ගතියක් එන්නේ. මෙන්න මේ ගානට ආවට පස්සේ මම ලිපෙන් අයින් කළා. ඒ වගේම තමයි සාමාන්‍ය විදිහට චිකන් පොඩියට කපලා චිකන් ඩෙවල් එක හදාගෙන තියෙන්නේ. අපිට පුළුවන් අපි කැමති විදිහට අපිට ගෙදර තියෙන දේවල් වලින් ෆිලින් එකක් හදාගන්න. ඒකෙටදී මේ විදිහට මොන් නැහැ. ඒ වගේම තමයි ටොමැටෝ සෝස් එකක් මම අරන් තියෙන්නේ. දැන් අපි අපේ ලසඤ්ඤ ෂීට් ටික බලමු. ඔයාලට මං කලින්ම කියවනේ සීරම එකට ඇලිලා. ඉතින් මොනවා කරන්නද? මම මේකෙන් පුළුවන් විදිහට කෑලි කඩලා අරගෙන තමයි ලසඤ්ඤ එක දැන් හදන්නේ. කරන්න දෙයක් නැහැ. ඔක්කොම එකට ඇල්ලලා තියෙන්නේ. ඔයාලා නම් මේ මෝඩ වැඩේ කරන්න එපා. අනිවාර්යෙන් පොල් තෙල් චුට්ටක් හරි එකතු කරන්න. මම ලසඤ්ඤ එක හදාගන්නේ මෙන්න මේ වගේ ෆොයිල් කප් එකක. ඒක නිසා ෆොයිල් කප් එකේ අඩියට ටොමැටෝ සෝස් ටිකක් මම එකතු කළා. ඊට පස්සේ ලසඤ්ඤ ෂීට් වලින් කෑලි කීපයක් මම තියලා යටින්ම බේස් එක හදාගත්තා. ඊට පස්සේ තමයි මම මේකට එකතු කරගත්තේ මම කලින් හදාගත්ත චිකන් ඩෙවල් එක. ඊට පස්සේ මම එකතු කරගත්තේ වයිට් සෝස් එක. ඒ විදිහට මාරුවට මම ලේයර්ස් කීපයක් විදිහට තියාගත්තා. අවසානයේදී මං උඩින්ම ටිකක් චිකන් වැඩියෙන් එකතු කරලා ග්‍රේට් කරගත්තු චීස් ටිකක් දාගත්තා. මෙන්න මේ විදිහට ටිකක් චිකන් සහ චීස් මං වැඩියෙන් එකතු කරගත්තා. මොකද මේක අපි හදන්නේ ගෙදර අපිට රසට කන්න නම් අපි කැමති විදිහට හදාගන්න පුළුවන්නේ. අන්න ඒක නිසා මං චීස් සහ චිකන් ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. ඊට පස්සේ ෆොයිල් එක රැප් කරලා 180 සෙල්සියස් අංශක විනාඩි 30ක වගේ කාල සීමාවක් මම බේක් කරගත්තා. මේ තියෙන්නේ විනාඩි 30ක් බේක් කරගත්තට පස්සේ. මේ තියෙන්නේ අපි හදාගත්ත ගාෆීර් ගොඩක්ම කන්න කැමති චීසි චිකන් ලසඤ්ඤ එක. ඇත්තටම මේ ලසඤ්ඤ එක මාරම රසයි. නමුත් මේ හදපු ෆස්ට් ටයිම්. මම මීට කලින් හැදුවේ නෑ ලසඤ්ඤ. කඩෙන් අරන් කාලා තිනවා. හැබැයි ගෙදරදී හැදුවේ නැහැ. හැබැයි මට හිතෙනවා ගෙදර හදන එක කොයිතරම් ලේසිද කියලා. හරිම ලේසි. ඒ වගේම තමයි ගොඩක් රසවත්. කඩෙන් ගත්තට වඩා ඇත්තටම රසයි. ඒකට හේතුව අපි ගෙදර හදන එක කොහොමත් රසයි. අපි කැමති විදිහට චිකන් ටිකක් වැඩියෙන් එකතු කරලා චීස් ටිකක් වැඩියෙන් එකතු කරලා අපිට හදාගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ගෙදර හදන කෑම ගොඩක් රසවත් වෙන්නේ. ඉතින් මේ තියෙන චීස් ගොඩාක් දාගත්ත චිකන් ටිකක් වැඩියෙන් දාගත්ත අපේ ලසඤ්ඤ එක. ඔයාලත් හදලා බලන්න. අනිවාර්යයෙන්ම වරදින් නැතුව මේ ලසඤ්ඤ එක හදාගන්න පුළුවන්.
හදලා රස කොහොමද කියලා මාත් එක්කත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් හමුවෙමු.